කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා. ඉතින් ඔන්න අද සුපිරි වීඩියෝ එක තමයි ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ දවස්වල ජනප්‍රියම ඉමේජ් එක මේ ගිබිල් ෆොටෝස් කියන්නේ. ඉතින් හොගාලා කට්ටිය මේ ඉමේජ් එක හදාගෙන යනවා. ඉතින් මම මේවා හදන හැටි වගේ ෆෝන් එකේ ලේසියෙන්ම හදන ඉතින් මම වීඩියෝ එකක් කරලා තිනවා මෙන්න මේ වීඩියෝ එක. ඉතින් ඔයා තාමත් මේ වීඩියෝ එක බැලුවේ නැත්තම් මගේ channel එකට ගිහලා ඔයාලට ලේසියෙන් මේ වීඩියෝ එක බලලා මේ ඉමේජ් හදන හැටි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට කියන්නවා මෙන්න මේ විදිහට හදාගත්ත ඉමේජ් කොහොමද ලේසියෙන්ම වීඩියෝ විදිහට කන්වර්ට් කරගන්නේ කියලා තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියා දෙන්නේ. ඉතින් මේක අලුත්ම ට්‍රෙන්ඩ් එකක් තමයි මේ ගිබිල් ෆොටෝස් වීඩියෝස් බවට කන්වර්ට් කරන ට්‍රෙන්ඩ් එක තමයි මේ අලුත්ම ට්‍රෙන්ඩ් එක. ඉතින් ලංකාවේ වීඩියෝස් නම් මේකේ සම්බන්ධව අප්ලෝඩ් කරලා දැනට තිබ්බේ නෑ. ඉතින් යාළුවනේ මම අද ඔයාලට කියා දෙනවා කොහොමද ඔයා හදාගත්තේ මේ ගිබිල් ෆොටෝස් ලේසියෙන්ම වීඩියෝස් විදිහට කන්වර්ට් කරගන්න කියලා අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියා දෙනවා. එහෙනම් අපේ channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාගෙන යමු වීඩියෝ එකට. හරි යාළුවනේ කෙලින්ම මම කලින් වීඩියෝ එකේ කියා දුන්න විදිහට Google Chrome browser open කරලා ChatGPT කියන වෙබ්සයිට් එකට යන්න ඕනේ. වෙබ්සයිට් එකට ගියාට පස්සේ බලාගෙන ඉතින් plus icon එකක් තියෙනවා නේ. plus icon එක ටච් කරලා photo library කියන එකට යන්න. photo library කියන එකට ගියාට පස්සේ යාළුවනේ ඔයා gallery එකෙන් ඔයාට හදාගන්න අවශ්‍ය photo එක ඉස්සෙල්ලාම මේ විදිහට තෝරගන්න ඕනේ. තෝරගෙන මෙන්න මෙතන add දුන්නාට පස්සේ මේ photo එක මෙතෙන්ට add වෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන මේ command එක දෙන්න ඕනේ convert this image into gibble style කියලා දෙන්න ඕනේ. දීලා මෙන්න මේ සුදු පාට ඉට්ටලයක් තියෙන අන්න එක ටච් කරගත්තට පස්සේ ඔයා අප්ලෝඩ් කරගත්ත photo එකට අදාළ gibble photo එක මෙන්න මෙතන create වෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේකට විනාඩියක් එකමාරක් විතර යනවා. ඉතින් කට්ටිය කියලා තිබ්බ මේක create වෙන්නේ නැහැ කියලා. ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ තමයි create වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ image එකට long press එකක් දීලා මේක download කරගෙන gallery එකට save කරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතනින් back වෙන්න ඕනේ. මෙතනින් back වුණාට පස්සේ යාළුවනේ අපි බලමු මේ image එක දැන් වීඩියෝ එකක් බවට convert කරන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේකට ඕන Play Store එකේ තියෙන මෙන්න මේ Pixverse කියන app එක ඕන වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ කැමති නම් මේ app එක download කරලා මේක හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ Pixverse කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට මෙන්න මේක හදාගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට app එකෙන් හදන හැටි නෙමෙයි වෙබ්සයිට් එකෙන් ලේසියෙන්ම හදාගන්න හැටි කියලා දෙන්නම්. app අරගෙන දඟලන්න ඕනේ නැහැ නේ. කෙලින් අපිට වෙබ්සයිට් එකෙන් ෆ්‍රීම හදාගන්න පුළුවන්. ඔයා කෙලින්ම Google Chrome browser එක open කරලා මේකේ search bar එකේ search කරන්න Pixverse AI කියලා මෙන්න මේ විදිහට type කරලා search කරන්න. search කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. අන්නේ වෙබ්සයිට් එක උඩ එකපාරක් ඔයා මෙන්න මේ විදිහට touch කරන්න. touch කරලා මේ වෙබ්සයිට් එක ඇතුළට ඔයා යන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට වෙබ්සයිට් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට preview එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන පොප් මැසේජ් එකක් එනවා. අන්න ඒක මෙන්න මෙතනින් ක්ලෝස් කරලා දාන්න. දැන් යාළුවනේ අපි කරන්න ඕනේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ login කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරලා මේ app එකට අපි ඉස්සෙල්ලාම login වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එකට අපේ email address එක දීලා මේකට login වෙලා ඉන්න ඕනේ. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා sign with Google කියලා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරගත්තට පස්සේ යාළුවනේ කලින් අපේ ChatGPT එක register වුණා වගේම මේකටත් අපිට register වෙන්න තියෙනවා. ඉතින් මෙතන වගේ ෆෝන් එකේ තියෙන සියලුම Gmails ටික පෙන්නනවා. ඉතින් කැමති Gmail එකක් උඩ එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරන්න. මෙන්න මෙතන කැමති Gmail එකක් උඩ ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන එනවා sign into Pixverse AI කියලා. ඔයාගේ email address එක මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් කෙලින්ම මේ continue කියන බටන් එක ටච් කරන්න. ඒක ටච් කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න මේ Gmail එකට ඔයාගේ මේ Pixverse කියන වෙබ්සයිට් එක මෙන්න මේ විදිහට ඔයාගේ account එකක් create වෙනවා. ඉතින් මෙන්න මේ account එකක් ඔයාට හැදුනට පස්සේ යාළුවනේ දැන් අපි බලමු අපේ අර ගිබිල් image එක කොහොමද ඒක වීඩියෝ එකක් බවට convert කරගන්නේ කියලා. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ වම් පැත්තේ තියෙන ඉරි කෑලි තුනක්. අන්න ඉරි කෑලි තුනේ උඩ එකපාරක් මෙන්න මේ විදිහට ඔයා ටච් කරන්න ඕනේ. අන්න ඒකට ඔයා එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ දෙවෙනියට තියෙනවා create කියලා. අන්නේ create කියන එක එකපාරක් ඔයා ටච් කරන්න. ඒක ටච් කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. දැන් ඔයා කරන්න ඕනේ යාළුවනේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මේ image එක add කරන්න පුළුවන් කොටුවක් ඔයාට බලා ගන්න පුළුවන්. අන්නේ කොටුව උඩ එකපාරක් ඔයා ටච් කරලා ඔයා හදාගත්තර ගිබිල් image එක මෙන්න මෙතනට add කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන image එක මම මේක add කරගත්තා. මේක add කරගත්තට පස්සේ යාළුවනේ මේක ටිකක් load වෙලා මේකට add වෙනවා. මේකට add වුණාට පස්සේ යාළුවනේ දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන text box එකක් තියෙනවා. අන්න ඒක එතන ඔයා මම මේ කියන විදිහට ඔයා type කරගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ යාළුවනේ මේ ෆොටෝ එක දිහා බලලා ඔයා හදාගත්ත ගිබිල් ෆොටෝ එකට අදාළව ඔයාට මේකේ මොනවද වෙනස් වෙන්න ඕනේ වෙනස්කම් කියලා ඔයා ඉස්සලාම සිංහලෙන් පොඩි මැසේජ් එකක් ඔයා සිංහලෙන් ටයිප් කරගන්න. කියන්නේ මේකේ මං හදන වීඩියෝ එකට මම මේ විදිහට තමයි ටයිප් කරන්නේ. මුහුදු රැළ එන්න ඕනේ. මේකේ සැන්දෑ කාලයක් මේ කාලේ ගත්ත ෆොටෝ එකක් තියෙන්නේ. අන්න එහෙම කියලා මම මේක සිංහලෙන් ඉස්සලාම ටයිප් කරගත්තා. සිංහලෙන් ටයිප් කරගෙන මේක Google Translate වලට දාලා මේක ඉංග්‍රීසි වලට ඔයා ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ. ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගෙන ඒක මෙන්න මෙතන පේස්ට් කරගන්නයි තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් මේ තිරේ පේන විදිහට තමයි මම ඒක කරගෙන තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ඒක මෙන්න මෙතනට ප්ලේස් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒක ඔටෝම පේස්ට් වෙනවා. පේස්ට් වුණාට පස්සේ යාළුවනේ ඔයාලට මේක ඩියුරේෂන් එක තප්පර 8ක් තප්පර 5ක් අතර කාලයකදී හදා ගන්න පුළුවන්. ඒ වගේම තවත් මේකේ වැඩ කැලි ගොඩක් තියෙනවා. ඉතින් මම මේ ටික ඔක්කොම කියා දෙන්නේ. ඉතින්
ඉතින් ඔයාලට මේක තවත් දේවල් කරගන්න පුළුවන් මේ වීඩියෝ හදනවට අමතරව. ඉතින් දැන් අපේ බේසික් ටික තමයි මම ඔයාලට කියා දෙන්නේ. දැන් ඔයා කෙලිම මේ ක්‍රියේට් කියන බටන් එක එකපාරක් ටච් කරන්න. ඉතින් යාළුවනේ ඔයා දැන් මේ ක්‍රියේට් කියන බටන් එක දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයා දුන්න වචන ටිකට අදාළව මේක ඔටෝම ක්‍රියේට් වෙලා මේ ෆොටෝ එක වීඩියෝ එකක් බවට ක්‍රියේට් වෙලා ඔයාලට මෙන්න මෙතන හැදෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවෝ ටික වෙලාවක් ගියට පස්සේ මෙන්න මෙතන වීඩියෝ එක හැදිලා යනවාට බලා ගන්න පුළුවන්. දැන් මගේ වීඩියෝ එක හැදිලා තියෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට මේක ප්ලේ කරලා පෙන්නන්නම් කොහොමද මේක වීඩියෝ එක ප්ලේ වෙලා එන්නේ කියලා. දැන් මම මේ කෙලිම මේ ෆොටෝ එකට එකපාරක් ටච් කරනවා. ඒක ටච් කරගත්තට පස්සේ මෙන්න ටිකක් ලෝඩ් වෙලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා දුන්න විස්තර ටිකට අදාළව මෙන්න මේ විදිහට තමයි ඉමේජ් එකක් තමයි ඔයාලට ක්‍රියේට් වෙලා ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ ඉමේජ් එක මේ විදිහට වීඩියෝ එක බවට කන්වර්ට් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි ඔන්න දැන් වීඩියෝ එක හදන් තියෙන. දැන් අපි බලමු මේ කොහොමද ගැලරියට සේව් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරගත්තට පස්සේ අලවන්න මෙන්න මෙතන තියෙන මේ ඉස්සෙල්ලාම තියෙන වෝටර්මාක් කියලා. අන්නේ වෝටර්මාක් කියන එක ටච් කරන්න. මොකද අපිට වෝටර්මාක් ෆ්‍රී එක ගන්න බෑ. ඒක සල්ලි දීලා තමයි ගෙවන්න ඕනේ. ඒවට තමයි ගන්න තියෙන්නේ. එහෙනම් අපි මේ වෝටර්මාක් කියන එක ටච් කරලා මම ඔයාලට කිය දෙන්නම් මේක වෝටර්මාක් එක අයින් කරගන්න හැටි. ඊට පස්සේ කෙලිම WhatsApp එක තෝරලා ආවම මේ WhatsApp එකෙන් ඔයාගේ පර්සනල් කන්ටැක්ට් එකකට මෙන්න මේ විදිහට ඔයාගේ මේ හදාගත්ත වීඩියෝ එක යවන්න ඕනේ. දැන් මේක අපි ගැලරියට සේව් කරගෙන හැටි තමයි මම දැන් ඔයාලට මේ කියා දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මගේ තවත් account එකට මේ වීඩියෝ එක යනවා. වීඩියෝ එක යවුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක ගියා. දැන් මම ඔයාලට කියා දෙන්න මේ ගැලරියට මම දැන් සේව් කරගන්න විදිහ. මේ වීඩියෝ එක ටච් කරලා මෙන්න මේ ඩොට් තුනක් තියෙනවනේ. ඩොට් තුන ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් එනවා සේව් කියලා බටන් එකක්. අන්නේ සේව් කියන බටන් එක දුන්නාට පස්සේ මේක ඔයාගේ ගැලරියට සේව් වෙනවා. ඉතින් දැන් මම ඔයාලට කියා දෙන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ Pixels AI කියන වෝටර්මාක් එක කොහොමද මේක ඉවත් කරගන්නේ කියලා මම ඔයාලට කියා දෙන්නම්. මේකට ඕන වෙනවා දැන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන Play Store එකේ ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ CapCut කියන app එක ඕන වෙනවා. ඉතින් යාළුවනේ මේ CapCut කියන app එක ගත්තොත් දැන් හැම කෙනෙක්ගේම ෆෝන් එකේ වගේ මේ CapCut කියන app එක තියෙනවනේ. ඉතින් හැමෝම ගොඩක් දෙනෙක් මේ වීඩියෝ එඩිට් කරන මේ CapCut කියන app එකෙන් තමයි. දැන් ඔයා කෙලින්ම ඔයාගේ ෆෝන් එකේ CapCut app එක තියෙනවා නම් ඒක ඕපන් කරගන්න. එහෙම නැත්නම් Play Store එකෙන් download කරගන්න. ඕපන් කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න මේ plus icon එක touch කරලා new project ගියාට පස්සේ ඔයාගේ අර save කරගත්ත වීඩියෝ කොටස මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. අන්න ඒ වීඩියෝ කොටස touch කරලා මේකට add කරගන්නයි තියෙන්නේ. මේකට add කරගත්තට පස්සේ යාළුවනට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ කොටස watermark එකක් එක මෙන්න මේ විදිහට add වෙලා තියෙනවා. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ වීඩියෝ කොටස මේ විදිහට touch කරගත්තට පස්සේ යාළුවන මෙන්න මෙතන පල්ලෙහා icon ටිකක් එනවා. ඒ icon ටිකේ මෙන්න මෙතන තියෙන crop කරන්න පුළුවන් icon එක. අන්න එක touch කරන්න. මේ crop කරන්න එක icon එක touch කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ resize කියලා. අන්නේ resize කියන එක touch කරලා ඔයා කෙලින්ම මේක ගානට මේ විදිහට crop කරලා මේ watermark එක ඉවත් වෙන විදිහට crop කරගෙන මේ හරි mark එක දෙන්න. ඒ විදිහට හරි mark එක දුන්නාට පස්සේ යාළුවනේ ලේසියෙන්ම මේ වීඩියෝ එකේ watermark එක අපිට ලේසියෙන්ම ඉවත් කරගන්න පුළුවන්. දැන් යාළුවනේ මේ CapCut app එකේ watermark එකක් තියෙනවා. ඉතින් ඒක ඉවත් කරගෙන හැටි මම ඔයාලට කියද්දී. ඉතින් වීඩියෝ කොටස මේ විදිහට අවසානයේට ගියාට පස්සේ මෙන්න මේ CapCut කියන watermark එකේ තියෙනවා. අන්න ඒක touch කරලා මේ delete icon එක දුන්නාට පස්සේ CapCut කියන watermark එක මෙන්න මේ විදිහට අයින් වෙලා යනවා. දැන් ඔයාලට මම ඒක play කරලාත් පෙන්නන්න කොහොමද අපේ වීඩියෝ එක play වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් කිසිම watermark එකක් මේකේ නැහැ. කොහොමද හැදුවේ කියලාවත් හිතා ගන්නත් බෑ. දැන් ඔයා කෙලිම මෙන්න මේ save වගේ icon එක touch කළා ගැලරියට මේක export කරගන්නේ. export කරගත්ත පස්සේ මම දැන් ගැලරිය open කරලා පෙන්නන කොහොමද මේ වීඩියෝ එක අවසානයේ output එක කියලා. ඉතින් මෙන්න මේ විදිහේ වීඩියෝ එකක් තමයි අපිට අවසානයේ දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට හදාගත්ත වීඩියෝ වලට පුළුවන් දැන් Facebook, Instagram, TikTok ඒ වගේ දේවල් වලට මේක දාන්න පුළුවන්. ඉතින් යාළුවනේ මොකද හිතෙන්නේ අද වීඩියෝ ගැන? වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක තවත් යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතනවා නේ. වීඩියෝ එක share කරලා අපිට support එකක් දෙන්න. එහෙනම් අපේ channel එක subscribe කරලා මේ වගේ වීඩියෝස් දිගටම බලන්න එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් යාළුවනේ. ජය වේවා.